අයිබෝන් අපි ගිය සතියේ නවත්තපු තැනින් පටන් ගමු. අපි ගිය සතියේ ටිකක් මතක් කරගෙනම ඉස්සරහට යමු. මෙච්චර දවසක් අපි කරපු ටිකේම ඉතිරි ටික කතා කරමු. මේ කරපු ටික මතක් කරගෙන ඉස්සරහට යමු. අපි කතා කළා අසීමිත මිනිස් වමනා. අසීමිත මිනිස් වමනා එක සමාජයේ සීමිත සම්පත් එකතු නම් මොකක්ද? අසීමිත මිනිස් වමනා සහ සීමිත සම්පත් එකතු නම් හැදෙනවා හිඟකම. මොනකමද? හිඟකම. මේ හිඟකම කියනකොට යම් දෙරළ අවස්ථාවකදී සමාජයේ සතු සම්පත් සම්භාරය ප්‍රමාණවත් නොවි. උමනාවන්ට සාපේක්ෂව. උමනාවන්ට සාපේක්ෂව අපි කතා කළා ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ වමු මෙවිලා 2020 25 වෙද්දී කොච්චර උමනාවන් ප්‍රමාණයකට සරල ප්‍රමාණයට සම්පත් අපි ගාව තියෙනවා. නේද? කොහොමද වැඩි වුනේ කියලා අපි ගිය සතිවල කතා කරා. ඒතර අපි ගිය සතිවල කතා කළා මේ හිඟකම ලක්ෂණය. මතකද? හිඟකම කියන්නේ දිලිඳුකම නොවේ. දිලිඳුකම නොවේ. තවන පොදුයි. සෑම දෙනාටම පොදුයි. සෑම දෙනාටම පොදුයි. සෑම රටකටම පොදුයි. කියලා කතා කරා. ඊට පස්සේ තාවන හිඟකම හිඟවීම හිඟා කෑම ඔය කියනවා මේ දෙක සමානයි. අපි ගිය සතිය කතා කරලා මේ දෙක සමාන වෙන්නේ නැහැ. මේ දෙක දෙකක්. හිඟකම ප්‍රමාණාත්මකව අඩුවීමක් නොවේ. හිඟකම කියන්නේ ප්‍රමාණාත්මකව අඩුවීමක් නොවේ. ප්‍රමාණාත්මක අඩුවීමක් නොවේ. දැන් මේ ඊයේ තිබ්බ නිවුස් වල මම දැන් පෙට්‍රල් වල හිඟයක් තියෙනවා. පෙට්‍රල් හිඟයක් තියෙනවා කියලා මිනිස්සු කියනවා. ඒ හිඟයක්ද හිඟකමද? නෑ. ඒක ප්‍රමාණාත්මකව මේ පවතින මේ තත්වයේදී මේ මිනිස්සුන්ගේ ඕමනාවන් ප්‍රමාණය තෘප්තිමත් කරලීම සඳහා ප්‍රමාණය අඩු සැපයුමේ අඩුවම සැපයුමේ අඩුකමක් නිසා ඒක හිඟකම නෙමෙයි. අසීමිත මිනිස්සු වන සපුරන්න සමාජයේ සීන සම්පත් ප්‍රමාණවත් නොවීම නෙමෙයි. ඒ සැපයුම් කරුවන්ගේ ප්‍රමාණ දෝෂයක් නිසා තමයි මේ ප්‍රමාණාත්මකව අඩුවීමක් සිදු වෙලා. ඒක හිඟකම නෙමෙයි. මම කතා කරා ඊට පස්සේ මේ හිඟකම නිසා අපිට තව දේවල් මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හිඟ සම්පත්වල මොනවද තියෙනවද? විකල්ප භාවිත පැවතීම නිසා අපිට මොකක් කරන්න සිද්ධ වෙනවද? තේරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද අපි ඊ සතිය කතා කරලා අන්තිමට මේ තේරීමේ ප්‍රශ්න තුනක් කුමක් කොපමණ නිපදවන්නේද? කුමක් කොපමණ නිපදවන්නේ? කෙසේ නිපදවන්නේ? සඳහා නිපදවන්නේ. ප්‍රශ්න තුනක් කතා කරා. කුමක් කොපමණ නිපදවන්නේ? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේ. මේ ප්‍රශ්න තුනට මෙතනින් කියන්න මේ ප්‍රශ්න තුනට අපි ඉස්සරහට කතා කරනවා. මේ ප්‍රශ්න තුනට අපි කියනවා මූලික ආර්ථික ප්‍රශ්න. තේරීම ප්‍රශ්න තුනයි. කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් හොන්ඩා සමාගම. හොන්ඩා සමාගම තීරණය කරා හොන්ඩා සමාගම තීරණය කරා මෝටර රථ නිෂ්පාදනය කරන්න. ඒගොල්ලෝ තීරණය කරලා එක ස්ටොක් එකකට ආර් 1000ක් නිෂ්පාදනය කරනවා කියලා කොපමණ නිෂ්පාදනය කරන්නද කියලා තියෙනවා. කෙසේ නිපදවන්නද? ඒගොල්ලෝ තීරණය කරා බැලුවා මේක එක සේවකයා දාලා මේක වෙන වෙන මිනිස්සුන්ගේ අතින් නිෂ්පාදනය කරනවද නැත්නම් මේක යන්ත්‍ර පාවිච්චි කරලා මේක ප්‍රාග්ධන සූක්ෂම විදියට නිෂ්පාදනය කරනවා සම සූක්ෂම විදියට නිෂ්පාදනය කරනවා බල ප්‍රාග්ධන සූක්ෂම එක යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් මේ නිෂ්පාදන මෝටර නිෂ්පාදනය සිදු කරනවා. ආසදා නිෂ්පාදනය කරන ප්‍රශ්නේ ඒගොල්ලෝ තියෙන්නේ වැඩි ආදායම යන්නෙත් නැතු අඩු ආදායම් යන්නෙත් නැතු මැදපන් මධ්‍යම ආදායම් ලබන පිරිසට මේ මෝටර රථ නිෂ්පාදනය ඉහළම ආදායම් ලබන කට්ටියට නිෂ්පාදනය කරන්නේ වෙනම සමාන අඩු ආදායම් ලබන කට්ටිය නිෂ්පාදනය වෙනම සමාන මේගොල්ලෝ හොන්ඩා සමාන කෙසේ නිෂ්පාදනය ආසනා නිෂ්පාදනය කරනවා යද්දී මධ්‍යම ආදායම් ලාභීට ගැළපෙන ආකාරයට මේ මෝටර රථ නිෂ්පාදනය කරනවා. මේ මෝටර රථ නිෂ්පාදනය. ඒනෝ තමයි මේ තේරීමේ ප්‍රශ්න තුනක් ඇතුළේ කතා කරන්නේ. අපි මේක මේ සතියේ ඊයේ පාර කතා කරා. මෙතන ප්‍රශ්න ගයින් කරලා තේරීම ඒ විකල්ප වලින් ඉංග්‍රීසි සම්පත් වල විවිධ භාවිත පැවතීම නිසා ඒ භාවිත වලින් එකක් තෝරා ගන්න සිද්ධ වෙනවා. කිව්වා තේරීම. මේ තේරීම නිසා දැන් මෙන්න උදාහරණයක්. මේක මෙහෙම තියෙනවා අපි ගමු. හිතන්න මොගොල්ලන්ගේ ගෙවල් ළඟ purchase 10ක් purchase 10ක් මේ purchase 10 ඔයාලට ගෙදරින් දෙනවා ආපුතේ මේ තියාගන්න කවුරු එකක් විදියට හරි කොහොම හරි දෙනවා purchase 10 දුන්නාට පස්සේ ඔයා purchase 10 ඉදම ගාවට ගිහිල්ලා අධ්‍යයනය තියාගෙන කල්පනා කරනවා මම මොකද්ද මෙතන දාන්නේ මොකද්ද මේ purchase 10 කරන්නේ මොකද්ද මේ purchase 10න් මම කරන්නේ ඒතර ඔයාලට ටික වෙලාවක් එහෙම ඉතේ දිද්දවට එක එක මතක් එක එක පාඩි දෙනා මෙතන ජිම් එකක් පාඩි දෙනා මෙතන සිල්ලර ගන්න පාඩි හිතනවා මෙතන හොටෙල් එකක් පාඩි හිතනවා මෙතන කඩවේලිය පාඩ සිල්ලර කණයක් දාන්න දෙනවා හොටෙල් එකක් දාන්න දෙනවා ජිම් එකක් දාන්න දෙනවා මට මේ හිතවලු ඔයාලට හිතෙන වෙනම ටික පාඩි හිතන වෙනම ටික පාඩි හිතන වෙනම ටික ඔයාට හිතෙන්නේ මට හිතුණු දේම නෙමෙයි පාඩි හිතන්න පුළුවන් මෙතන තව දානවා ෆිල්ම් හෝල් එකක් දාන්න බාර් එකක් දාන්න රෙන්ට් එකට දාන්න ගියක් හදනවා විවිධාකාර වූ දේවල් වාට හිතෙනවා මේ බජට් 10 තුල කරන්න. හැබැයි ඒවට කරන්න පුළුවන් මේ පයිරස් 10 විතර. පයිරස් 10 කරන්න පුළුවන් එක දෙයක් විතර. ඒතර ගොඩක් දේවල් හිතලා උතන දාලා හිතාමු. ෆ්‍රොන්ට් එකක් දාන හොටෙල් එකක්. හොටෙල් එකක් කියන්නේ පෝල් එකක් තියෙන ලොකු එකක්. දාන රෙස්ටොරන්ට් එක. රෙස්ටොරන්ට්. සැලෝන් එක. සැලෝන් එක. විවිධාකාර දේවල්. දැන් මම මෙතන කියනවා මේ ජිම් එකක් දැම්මොත් ඔයාලා බර කට්ටිය ඇවිල්ලා බර උස්සලා
ඉතින් අතල ගෑනි ඉස්සලා මට මාසෙකට හම්බ වෙනවා රුපියල් 10,000. රෙස්ටොරන්ට් එකකින් වඩා හම්බ වෙනවා මාසෙකට රුපියල් 50. අඩපේලිය රෙන්ට් එකට දීලා වඩා හම්බ වෙනවා 30,000. සිල්ලර කඩේන් වලට ප්‍රොෆිට් ටැක්ස් විදියට හම්බ වෙනවා 15. සැලුන් එකක් කරලා වඩා හම්බ වෙනවා 20,000. හොටෙල් එකකින් හම්බ වෙනවා වලට 25,000. මේ මාසික ආදායමක් වශයෙන් වඩා මේක හම්බුණාම හම්බ වෙනවා. මම කල්පනා කරනවා නිකන් එස්ටිමේට් එකක් වගේ නිකන් 탁සේරෝ කරගෙන මම හිතනවා සිල්ලර කඩේකින් 15,000ක් හම්බෙයි. සැලුන් එකක් දැම්මොත් මට 20,000ක් හම්බෙයි. රෙස්ටොරන්ට් එකක් දැම්මොත් මට 5,000ක් හම්බෙයි. ජිම් එකක් දැම්මොත් මට 10,000ක් හම්බෙයි. හොටෙල් එකක් දැම්මොත් හොටෙල් එක අපි දාමු හොටෙල් එකට දැම්මොත් 45,000ක්. බලන්න මේව දාලා තිබ්බා. ඔයාලට හිතෙනවා මේක ගත්තාම මට හොඳම දේ තමයි මේ රෙස්ටොරන්ට් එක. රෙස්ටොරන්ට් එකක් දාන්න ඔයා හිතුවට පස්සේ ඔයා රෙස්ටොරන්ට් එකක් දාන්න හිතනවා. ඒ රෙස්ටොරන්ට් එක දාන්න ආයිත් ඔයාට රෙස්ටොරන්ට් එකක් දානවාද කියන එකයි මේ හොටෙල් එකක් දානවාද කිව්වේ ඊළඟට වැඩිම වඩා හම්බෙන්නේ හොටෙල් එක. ඒතකොට ඔයා මේ කඩයක් දාන එකට සිල්වර කඩයක් දානවා සල්ලි එකක් දානවට වඩා ඔයාට හිතෙන්නේ හොටෙල් එකක් දාන එක වැඩි. ඊළඟට වැඩිම ගාණක් හම්බෙන්නේ හොටෙල් එකේ. ඔයා එස්ටිමේට් කරපගෙන කියන්නේ ඔයාට ඊළඟට වැඩිම හම්බෙන්නේ හොටෙල් එකේ. ඒතකොට ඔයා කල්පනා කරනවා මම රෙස්ටොරන්ට් එකක් දානවද හොටෙල් එකක් දානවද? රෙස්ටොරන්ට් එකක් දානවද හොටෙල් එකක් දානවද? හ්ම්? අපි රෙස්ටොරන්ට් එකක් දානවද හොටෙල් එකක් දානවද? මේ දෙක අතර ධෝරණයක් වෙනවනේ. මොකද්ද දාන්නේ? ඊට පස්සේ ඔයා කල්පනා කරනවා හරි කමන්නේ. දැන් රෙස්ටොරන්ට් එකක් දාන්න. රෙස්ටොරන්ට් එකක් දාන්න. ඔය රෙස්ටොරන්ට් එකක් දානදී හිතලා ඔය රෙස්ටොරන්ට් එකක් දාන්න. රෙස්ටොරන්ට් එක දැම්මම ඔයාට මේ හොටෙල් එක කියන දේ කැප කරන්න. හොටෙල් එක කියන දේ කැප කරන්න. කැප කරනවා කියන්නේ මොකද? ඒක අතහැරලා දාන්න. ඔයා රෙස්ටොරන්ට් එක තෝරගත්ත නිසා ඔයාට කඩයක් දාන්න එක ඔයා අතහැරියා. චිල්ලර කඩයක් දාන්න එක අතහැරියා. සලූන් එකක් දාන්න එක අතහැරියා. හොටෙල් එකක් දාන්න එක අතහැරියා. ජිම් එකක් දාන්න එක අතහැරියා. ඇයි ඔයාලා මේ ජිම් එකක් දාන්න, හොටෙල් එකක් දාන්න, රෙස්ටොරන්ට් එකක් දාන්න, සැලූන් එකක් දාන්න දේවල් අයින් කරන්න? මට ඒව ඕනේ නැහැ. මම මේක විතරයි කරන්න කියලා ඔයාලා තෝරගන්න සිද්ධ වුණේ ඇයි? ඔයාලා තියෙන මේ පර්චේස් 10. ඒ කියන්නේ මොකද්ද? සීමිත සම්පත. ඔයාලා මේ අසීමිත උවමනාවන් තෘප්තිමත් කරන්න, පවතින්නේ සීමිත සම්පත් ප්‍රමාණය. මේ සීමිත සම්පත් ප්‍රමාණය විකල්ප භාවිතයන් පවතින නිසා ඔයාලා මේ පර්චේස් 10 කරන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක් දාන්න විතරයි. ඔයාට තේරීමක් කරන්න සිද්ධ වෙනවද නැහැ? තේරීමක් කරන්න සිද්ධ වෙන්නේ ඇයි? තේරීමක් කරන්න සිද්ධ වෙන්නේ ඒවල විකල්ප භාවිතයන් පවතින. ඒ විකල්ප භාවිතයන් සියල්ලම ඉටු කරන්න පුළුවන් නම් මේ හිඟකමක් කියන දෙයක් ඇති වෙන්නේ නැහැ. ඔයාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ජිම් එකක් දාන්න, හොටෙල් එකක් දාන්න, කඩපිලියක් දාන්න ඔක්කොම කරන්න පුළුවන් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිතින් තියෙන දෙයක් නැහැ. හැබැයි මෙතන හිතන්න වෙලා තියෙන්නේ ඔයාලට තියෙන පර්චේස් 10 කරන්න පුළුවන් එක දෙයක් හින්දා විතරයි. තේරුණාද? තේරුණා කියලා. ඕකේ තේරුණානේ? ඕකේ. රෙස්ටොරන්ට් එකක්. ඔය රෙස්ටොරන්ට් එකක් දාන්න තීරණය කරලා හින්දා ඔය හොටෙල් එකක් දාන්න ඉතින් කැප කරා. ඊළඟට හම්බෙන්නේ හිතන් හිටියේ හොටෙල් එක. රෙස්ටොරන්ට් එකයි හොටෙල් එකයි අතර නිකන් වෙනසක් නෑ වගේ වඩ තේරෙනවා නේද? වෙනසක් නෑ වගේ තේරෙනවා නේද? නෑ රෙස්ටොරන්ට් එකයි හොටෙල් එක දෙකක්. රෙස්ටොරන්ට් එක කියන්නේ සාමාන්‍ය පොඩි කඩයක්. ඒක ඒකේ ෆිල්ම් ලොකු හෝල්ස් නේ
pool swimming pool නෑ. restaurant එක නිකන් normal අඩේකට ගිහලා කට්ටියක් තියෙන ඔට්ටුවක් රයිස් එකක් කාලා ඉන්න පුළුවන් අර පොඩි මේස දෙක තුනක් තියෙන තැනකට තමයි රෙස්ටොරන්ට් එක. හොටෙල් එකක් කියන්නේ ලොකු දෙයක්. ලොකු ප්‍රවාසයක් තියෙන දෙල්ලම් කරන්න වෙන මේ විදිහට කියලා හදලා තියෙන කාර් පාර්ක් එකක් තියෙන වෙඩින් හෝල්ස් පාර්ටි හෝල්ස් ස්විමින් pool තියෙන ලොකු එක. ඒක තමයි හොටෙල් එක. රෙස්ටොරන්ට් එක එච්චර ලොකු නෑ. හරිද? දැන් මම රෙස්ටොරන්ට් එකක් දාන්නේ ඇයි? හොටෙල් එකක් දාන්න මෙතන ඉඩ මදි වුණා කියලා හෝ මෙතන මේක දාන්න සල්ලි ප්‍රමාණය මදි වුණා. විශාල ප්‍රමාණයක් අවශ්‍යයි හොටෙල් එක. හොටෙල් එකක් දාන්න සල්ලි ඉඳලා උන් දාලා රෙස්ටොරන්ට් එකක් දානවා කිව්වා. රෙස්ටොරන්ට් එකක් දාපු හින්දා රෙස්ටොරන්ට් එකක් දාපු හින්දා මට හොටෙල් එකක් සැලුන් එකක් පින්දර කඩයක් ජිම් එකක් දාන්න බැරුවා. මේකෙන් මට අහිමි වුණා. මේකේ මොනවද මම රෙස්ටොරන්ට් එකක් දාපු හින්දා මට අහිමි වෙච්ච දේවල් එක රෙස්ටොරන්ට් එකක් දාපු හින්දා මට මේ හොටෙල් එකෙන් සිල්ලර කඩෙන් ලැබෙන තිබ ආදායම නැති වුණා. ඒකට ආදායම 45000ක් මට අහිමි. 45000ක් මට අහිමි. තාම මේ හොටෙල් එකක් දැම්මනම් අවසර මම මහන්සි අවසර මට මහන්සි ඉන්න මට ස්විමින් pool එකේ පීනන්න තිබ්බා. අවසර ඇවිල්ලා ස්විමින් pool එකේ පැය දෙකක් පීනලා යන්න තිබ්බා. ඒක මට මානසික මාගේ තෘප්තිය නැති වුණා. pool එකේ නාන්න තිබ්බ තෘප්තිය නැති වුණා. pool එකේ නාන්න තිබ්බ තෘප්තිය සහ තාම මේ රෙස්ටොරන්ට් එකක් දාපු හින්දා සහ හොටෙල් එකක් දැම්මේ නැති මගේ නේද යාළුවෝ කවුරු හරි මොකක් හරි පාටියක් ගන්නවා වෙඩින් එකක් ගන්නවා මගේ හෝල් එක මට දෙන්න තිබ්බ රෙන්ට් එකට හෝ නිකන් එන්න මචං ඉන්න මගේ රෙස්ටොරන්ට් එකේ මේ හොටෙල් එකේ තියෙන හොටෙල් එකේ ලොකු වෙඩින් හෝල් එකක් පාටි හෝල් එකක් තියෙනවා එන්න දාන්න ඕගොල්ලන්ගේ දේ ඔගනයිස් කරගෙන කරන්න කියලා කියන්න බෑ ඇයි දැන් රෙස්ටොරන්ට් එකේ ඉන්නේ එහෙම දෙයක් වයිබ් එකක් නෙවෙයි එතකොට මම ඒක කැප කරන්නේ මගේ යාළුවා නේද ඒගොල්ලන්ගේ තේරුණා ඒගොල්ලන්ගේ කටයුතු සඳහා මට දව්වක් කරන්න පුළුවන් දෙයක් මට නැති වුණා කරන්න බැරි ඒක මට කැප කරන්න සිද්ධ වුණා ඒක මට කැප කරන්න සිද්ධ වුණා දැන් ඔයාලට පේනවද මම මේ සියල්ල තෝරගෙන මේක දෙයක් තෝරගෙන ඒ දේ වලින් කරන්න පුළුවන් මම කැමති දේ මම තීරණය මේක තියෙන රෙස්ටොරන්ට් එකක් දානවා කියලා තීරණය කරේ කවුද මම ඔයත් නෙමෙයි මගේ යාළුවෙකුත් නෙමෙයි කාංචනත් නෙමෙයි මම තියෙන්නේ එතකොට මේ තීරණය කරේ මම එතකොට එක එක්කිනාට විවිධයි සමහරවිට කාංචනාට හිතෙන්න පුළුවන් එතන ජිම් එකක් සමහරවිට බලන් ඉන්න ඔයාට හිතන්න පුළුවන් මෙතන අඬපේලියක් දැම්මම නම් හොඳයි. යැලවෙන්න සැලුන් එකක් දැම්මම නම් හොඳයි. යැලවෙන්න ඉන්නවා යා හිතනවා කේක්ස් තියෙන ලොකු මෆින්ස් තියෙන ෂොප් එකක් දැම්මම නම් හොඳයි. ඒක කට්ටියට එක එක විදිහට. ඒක මට හිතෙන්නේ. එතකොට මේ තේරීමෙන් පස්සේ අපි විවිධ දේවල් කැප කරන්න සිද්ධ මේකට අපි ආර්ථික විද්‍යාවේ කියනවා මේ කැප කරන එකට අයින් කරන එකට අපි එක දෙයක් තෝරගෙන ඒ වෙනුවෙන් අයින් කරන දේවල් කැප කිරීම කියලා කියන්නේ සාමාන්‍ය සිංහලෙන් කියන්නේ කැප කරනවා අයින් කරනවා. ඒ දෙයකට ඒ ආර්ථික විද්‍යාව පොඩි කැලක්. මොකද කැප කරන අපි තෝරගත්ත දේ තියෙනවා. ඒ තෝරගත්ත දේ මේ රෙස්ටොරන්ට් එක තෝරගත්තේ මේ හොටෙල් එකකින් අපි කැප කරන ලබන ඊළඟ හොඳම විකල්පේ වටිනාකම ආවස්තික පිළිවෙල අය කියන්නේ ඉතින් ආර්ථික කටයුත්තක් විකල්ප තේරීම් හමුවේ
සිල්ලර කඩයක්, ජිම් එකක්, හොටෙල් එකක්, රෙස්ටොරන්ට් එකක් හමුවේ කිසියම් තේරීමක් කරන විට ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පේ වටිනාකම. ඊළඟ හොඳම විකල්පේ වටිනාකම. මේ වටිනාකම ගන්න අපි හැම වෙලේම අපි වටිනාකමක් කියන්නේ හැම වෙලේම සල්ලි වලට. මේ පෑන ගත්තොත් පෑන රුපියල් 150. මේ පෑන් සෙට් එකම ගත්තොත් රුපියල් 100. බස් එක ගමගේ එක පොතක් ගත්තොත් 200යි. පොත් තුනම ගත්තොත් 100යි. එහෙම කියනවනේ. අයි සල්ලි හැම වෙලේම කියන්නේ. පොතක් ගත්තොත් 100. 200 පොත් නැහැ. කාලේ කලින් පොතක් ගැන කිව්වා. ලැප්ටොප් එකක් ගත්තොත් ඒක ලක්ෂය 2යි. ඒ ඔක්කොම කියන්නේ සල්ලි වල. ඒ වුණාට ආවස්තික පිරිවැයදී අපි වටිනාකම මේ කැපකිරීමකදී ආර්ථික විද්‍යාවේදී කතා කරනකොට හැම වෙලේම මුදලින්ම අයන දේ විතරක් නෙමෙයි. මුදලින්ම අයන දේ විතරක් නෙමෙයි. මේ මම කැපකලේ මුදල් විතරක් නෙමෙයි. මේ රුපියල් 45000 විතරක් නෙමෙයි. මගේ තෘප්තිය මට පූල් එකේ නාන්න තිබ්බ සතුට. හැමදාම අවසන් නාන්න තිබ්බ සතුට. ඒ කියන්නේ යාළුවන්ට මගේ පාටියක් ඕගනයිස් කරලා විතර පාටියක් කරන්න තිබ්බ අවස්ථාව නැති වුණා. ඒතකොට අපි මේවට කියනවා වෙනම නමක්. මූර්තයි. මූර්ත සංකල්ප. මූර්ත. මූර්ත. මූර්ත කියන්නේ මූර්ත කියලා කියන්නේ හැම වෙලේම මුදල්. මූල්‍ය කියන්නේ මුදල්. මූර්ත කියන්නේ මූල්‍ය ඇතුළු මූර්ත. මූර්ත කියන්නේ අනිකුත් දේ. මගේ තෘප්තිය, සතුට, ඒ මගේ යාළුවොත් එක්ක නෑදෑයොත් එක්ක ඉගෙන පාටි එකට වෙලා ඉන්න කාලය, ඒ ඔක්කොම එකතු කර තමයි අපි මූර්ත කියලා. සල්ලි විතරක්ම නෙමෙයි. තේරුණාද? එතකොට ආවස්තික පිරිවැය මේ කැපකිරීම ගයින් කරමු. ඊගම මේ තේරීමෙන් අර කතා කරපු විකල්ප තේරීම වලින් අපිට මොකද වෙන්නේ? කැප කරන්න සිද්ධ වෙනවා. කැපකිරීම සිද්ධ වෙනවා. කැපකිරීම. මේ කැප කරන එකෙන් ඊළඟ හොඳම විකල්පේ වටිනාකමට අපි ආර්ථික නමක් දෙනවා. මොකද්ද? ආවස්තිය විකල්ප. ආවස්තිය විකල්ප. මේකයි අස්ථානන්දරේ. සමාජයේ අසීමිත වමනාවන් තෘප්තිමත් කරන සමාජයේ සම්පත් සම්භාරය ප්‍රමාණවත් වීමට කියනවා හිඟකම. මේ හිඟ සම්පත විකල්ප භාවිතයන් පැවතීම නිසා අපිට තේරීමක් කරන්න සිද්ධ වෙනවා. තේරීමක් කරන්න සිද්ධ. ඒකට කියනවා අපි විකල්පයන් වලින් විකල්ප වෙනවා. අපි කියනවා තේරීමක් කරන්න. ඒ තේරීම කරන අවස්ථාවේදී අනෙක් සියලුම විකල්පයන් වලින් එක දෙයක් තෝරාගෙන අනිත් දේ කැප කරන්න කැපකිරීම. අපි තෝරගන්න දේ සහ ඒ වගේම මගේ මේකද කියලා අපිට විකල්පයන් දෙකක් කීපයක් අතුරින් ඊළඟට අපි එක දෙයක් තෝරගන්න රෙස්ටොරන්ට් එක තෝරගත්ත නිසා හොටෙල් කැප කරන්න සිද්ධ වුණ ඊළඟ හොඳම කැප කළා ඊළඟ හොඳම විකල්පය කිසිම දෙයක් තෝරගත්තා නම් ඒ වෙනුවෙන් කැප කරනවා. කැප කිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පය වටින. කැප කරන එක දෙයක් තෝරගත්ත නිසා අපිට එක දෙයක් වෙනුවෙන් කැප කරන්න සිදුවන ඊළඟ හොඳම විකල්පය වටින. ඊළඟ හොඳම විකල්පය වටින. කියනවා අවස්ථික පිළිවෙල.
ආස්තික පිළිවෙලේ ලක්ෂණත් අපි කතා. එහෙම මෙහෙම මෙහෙම බලමු. අර උදාහරණ මම ඔක්කොම කතා කරලා ආස්තික පිළිවෙල ආස්තික ලක්ෂණ එක. ආස්තික වෙලා. මේක මොකද්ද? මූර්ත සංකල්ප. මූර්ත සංකල්ප. මූර්ත සංකල්ප කිව්ව මොකද? මුදල් විතරක්ම නෙමෙයි මේක ඇතුලේ අනිකුත් දේවලුත් පවතිනවා. මගේ තෘප්තිය, මගේ කට්ටියත් එක්ක කරගෙන තිබ්බ කාලය වගේ දේවල්. ඒතකොට මේක තීරණය ගන්න ආත්මගත සංකල්ප. ආත්මගත සංකල්ප. ආත්මගත සංකල්ප. මොකද්ද ආත්මගත සංකල්පය? රෙස්ටුරන්ට් එකක් දානවා කියලා තීරණය කරේ මම. ඔයා නෙමෙයි. කාංචනා නෙමෙයි. මම. ඔයාට පර්චස් 10 තිබ්බනම් ඔයා කල්පනා කරන්නේ ජිම් එකක් ගත්තා. ඒ ඔයා කාංචනාට කරන එතන සැලෝන් එකක්. එක එක්කෙනාට වෙනස්. මම ගන්න තීරණය වෙනයි. කාංචනා ගන්න තීරණය වෙනයි. ඔයා ගන්න තීරණය වෙනයි. ඔයා ගන්න තීරණය වෙනයි. එතකොට ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනාට වෙනස්. එක එක්කෙනා ගන්න ඒ තීරණ වෙනස් වෙන හින්දා අපි කියන එකට ආත්මගත සංකල්ප. ආත්මගත සංකල්ප. තව තියෙනවා මේක තීරණ ගන්න පුද්ගලයාට පමණක්. තීරණ ගන්න ලබන පුද්ගලයාට පමණක් සීමා නොවන්නකි. සීමා නොවන්නකි. මොකක්ද ඒ කියන්නේ? තීරණ ගන්න පුද්ගලයාට පමණක් සීමා නොවන්නකි. මම හිතන්න මේ අපි ඔය පාරේ ඇවිදගෙන යද්දී කුසුම්සිරි සිගරට් එකක් බිබියා භාණ්ඩයක්. රුපියල් 800ක් තියෙන භාණ්ඩයක් සිගරට් එකක් කියන දේ භාවිත කරගෙන යනවා. අවදාව සිගරට් එකක් කියන දැකලා. ඉන්නේ ඔය එතනින් යද්දී ඔයාට ඒ දුම ඉහිනලා කහයස්ස ලක්කහිනෝ. ඔය විශාල පීඩාවකටපත් වුණා. ඔය එතනින් යද්දී ඒ දුම ඔයාට අග්‍රහණය වෙලා අවදාවත් දැකින දැකලා නැහැ දන්නේ නැහැ ඒකට හරි දුමක් ඇවිල්ලා වාඩුවනවා පහිනවා වඩේ දුම දරා ගන්න බැහැ. එතනදි මොකක්ද උනේ? අරයා රුපියල් කීයක් හෝ 500ක් හරි දීලා එයාට 500කින් එයාගේ විකල්ප හමුවේ 500 කරන්න පුළුවන් දේවල් පොතක් ගන්න තිබ්බා, චොක්ලට් එකක් ගන්න තිබ්බා, තව පෑනක් ගන්න තිබ්බා, ෆිල්ම් එකක් ගන්න තිබ්බා, ටිකට් මැච් එකක් බලන්න ටිකට් එකක් ගන්න තිබ්බා. ඒ විකල්ප හමුවේ එයා සිගරට් එකක් කියන දේ ගත්තා. එයාට ඒක එයාගේ තේරෙයි. අනිත් විකල්පයක් කැප කරලා. ඒ කැප කරලා ගත්ත නිසා ඔයා එයා එක පාවිච්චි කර කර යද්දී ඔයා ඒකේ පීඩාවට ලක්. ඔයා ඒක බාහිර පාර්ශව. ඔයා යත් එක කිසිම ගනුදෙනුවක් නැහැ. කුසුම්සිරි ඔයා දන්නේ පාරේ යන මිනිස්සෙක්. ඒ පාරේ යන මිනිස්සයා කරපු දේ නිසා ඔයා පීඩාවට ලක්. ඒකට තමයි අපි කියන්නේ තීරණ ගන්න ලබන පුද්ගලයාට පමණක් සීමා නොවන. කුසුම්සිරි කරපු දේ නිසා ඔයා පීඩාවට. එන්නේ ඒකයි කියන්නේ. තීරණ ගන්න ලබන පුද්ගලයාට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක බාහිර පාර්ශවයටත් ඒක බලපෑම එල්ල වෙනවා. බාහිර පාර්ශවයටත් ඒක බලපෑම සිද්ධ වෙනවා. ඒක තමයි අවස්ථාවේ ලක්ෂණ විදිහට අපිට ගන්න දෙන්නේ. ඊට තියෙනවා ආවස්තික පිළිවෙල ශුන්‍ය වෙන අවස්ථාව. ආවස්තික පිළිවෙල ශුන්‍ය වෙන අවස්ථාව. ආවස්තික පිළිවෙල ඇත්තම නැති අවස්ථාව. ඒ කියන්නේ මොනවද? අසීමිත මිනිස්සු වුණා තෘප්තියක් කරන්න සම්පත් ප්‍රමාණ ඇති වෙනකන් තියෙනවා.
ඇති වෙනකන් තියෙනවා. සම්පත් ප්‍රමාණය උවමනාවට සාපේක්ෂව ප්‍රමාණවත් වෙන්නේ නැති හින්දානේ අපි හිඟකමක් ඇති වෙන්නේ. හිඟකමක් ඇති වෙන්නේ. ඒ හිඟකම නිසා අපිට තේරීමක් කරන්න සිද්ධ වෙන්නේ. තේරීමක් කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි මම කියනවා එවැනි අවස්ථා හිඟකමක් නැති තේරීමක් නැති අවස්ථාවක් තියෙනවා. කොම්මඩ මොනවද? මොනවද? කම් හිතලා බලන්න. අවස්ථය පිරුමේ ශුන්‍ය වුණා. බිඳුවයි. ශුන්‍ය වුණා. මොනවද? මොනවද? ශුන්‍ය වුණා අවස්ථාව.